Yo boys and girls මචං අද ගහන්නේ මවුන්ටන් බයික් එක්ස්ට්‍රීම් කියන මෙන්න මේ 2D ගේම් මේ 2D කියන්නේ මොබයිල් ගේම් එක. මේ ගේම් එක අපි ගහගෙන යනකම් මම කතා කරපු මචං මේ ගේම් එක නිකන් ගහගෙන යද්දි සුපිරි ආසාවක් හිතෙන ගේම් එකක්. මොකද මේ බලහන් අඩේ වැඩ කැල් ටිකක් එහෙම දාගෙන යනකම් මම ප්ලේ කරන්න පුළුවන්. අර නිකන් රියලිස්ටික් සීන් එකට මේ ගේම් එක හදලා තියෙනවා. කොහොම හරි ඉතින් නිව්ටල් හම්බෙද්දි නිව්ටල් එනවා. ඉතින් මේ බලහංගු ජම්ප් වෙන සීන් එක එහෙම. අර නිකන් කොහොමද කියන්නේ අර අපි ඇත්ත බයිසිකලයක් පදිනවා වගේම ඒ ආතල්ලෙක් ගන්න පුළුවන් මචං මේ ගේම් මේ සුපිරි සීන් එක කියන්නේ. මේක නිකන් අර මේකේ මොකක්ද ඒකට කියන්නේ බං පොළ පිහිටලා තියෙන විදිහ අනුව අර ජම්ප් වෙන විදිහ බයිසිකලේ. ඒක නිකන් අමුතුම සීන් එකක් ඈ. යංකෝ ඉස්සරහට බලන්න. මේකේ හැම මහලකු සීන් එකක් නෑ ගේම් එකේ. හරිද? ඔයාලට නිකන් ආතල් එකේ ප්ලේ කරන්න පුළුවන් ගේම් එකක්. අඩේ ෂිට්. නා කරන්නද? මචං එච්චර වේගෙන් යන්නත් හොඳ නෑ බං මේකේ. එච්චර වේගෙන් යන්න හොඳ නෑ නේ සිරාවට. මොකටද නිකන් වේගය මරු කැඳවයි කියලා මචං කතාවක් තියෙනවා අහලා තියෙනවනේ. බයිසිකලයටත් ඒක පොදුයි ඈ. කොහමරි මේ මම ලින්ක් එක දාන්නම්කෝ. කවුරු හරි ගේම් එක ගහලා නැත්තම් මේව නම් මහා ලොකු දේවල් නෙවෙයි බං හොයාගන්න. කොහමරි මේ නෝමල් එකේ චිල් එකේ නිකන් මූඩ් ඩවුල් ගහලා ඉන්න වෙලාවක මේක ගහන්න පුළුවන් ගේම් එකක් කියන්නේ. පොඩ්ඩක් තේරෙනවනේ නේ. කොල්ලෝ ඉතින් දන්නේ නැද්ද කොල්ලෝ විතරක් නෙවෙයි කෙල්ලොත් ඈ. මූඩ් ඩවුල් ලා ඉන්න වෙලාවක ඔන්න උන් කියනවට ප්ලේ කරලා බලපංකෝ මේ ගේම් එක. කොහොම හරි මේ විදියට අර ගැප් එක තියෙන තැන් වලින් නෝමල් එකේ දාන්න ඕනේ. ඔයාලා ප්ලේ කරද්දි පොඩ්ඩක් ගැප් එක එහෙම ගොඩක් තියෙන තැන් වල නෝමල් එකේ දාන්න. අර එච්චර සීන් එක වුණාම තවුල්. මේකේ බ්‍රේක් එහෙම තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ. අපේ වයිසිකල් ලාගෙන අපිට නම් බ්‍රේක් ඕනේ නැහැ. ඒ වුණාට මචං ගේම් එකේ බ්‍රේක් තියෙනවා. ප්ලේ ස්ටෝරි එකේ ගේම් එක තියෙනවා. මහ ලොකු සීන් එකක් නැහැ. මේ විදිහට ඉතින් ගහගෙන යන්න තියෙන්නේ. ආව මේ වගේ සුපිරි ගේම් එකක් තියෙනවා. මොකද්ද මේ? අද මේ වගේ නෙමෙයි බයිසිකල් නෙමෙයි ඒක. ඒක මචං මොකද්ද මේ අර හිල් ක්ලයිම් රේසින් නේ. ඒකත් සුපිරි ගේම් එක බං. අඩ ඕව සුපිරි ගේම් නේ බං. නිකන් 2D ලෙවල් එකේ තිබ්බට නම් පට්ට ගේම් බං ඕව. ඉස්සර ඉතින් පුංචි කාලේ ගේම් ඔය සීන් ගැහුවා ඉතින්. නමුත් කරන්නේ එච්චර තමයි. වෙන මගුලක් කරන්නේ නැහැ. ගේම් ඉතින් ගහනවා. ඕබම් මේ ලෙවල් එක තාම ඉවර නෑනේ බං. යන්න ඉවර වෙන්න ඕනේ. මෙච්චර දුර යටින් යනවා මචං. අර තින් ඔන්න 5 4 3 2 නෑ තව එකක් පටන් ගත්තා. මේ ලෙවල් එක නේ පටන් ගන්නෙ. හරි දැන්නේ මීටරුනේ. මේකේ ලෙවල් එක තමයි යටින් පටන් ගන්න. 4ට පිරුණම් මචං මේ ලෙවල් එක ඉවරයි. ඔඩින්ගයි 7යි තිබ්බේ. මම හිතන්නේ මොකක් හරි නිකන් මීටර් සීන් නැද දන්න. මීටර් නම් 7ක් වෙන්න බෑ. මීටර් 700ක්වත් අඩු ෂිට්. අඩු කමන්නේ. අඩු අවුලක් නැහැ. 6 වෙනි එකේ දැන් යන්න තියෙන්නේ. මං හිතේ මුල ඉඳන්ම යන්න තියෙනවා කියලා. නෑ ප්‍රශ්නයක් නැහැ. 6 වෙනි එකේ දැන් ආයි යන්න තියෙන්නේ. මේ ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එකේ සවුන්ඩ් එක ඇහෙනවද? සවුන්ඩ් එක ඇහෙනවා කියන්නේ මේ ගේම් එකේ සවුන්ඩ් එක මට ඇත්ත ඇහෙන්නේ නැහැ නේ ගේම් එකේ සවුන්ඩ් එක. සද්ද අඩු කරලා තියෙන පොඩ්ඩක් ඉඳන් සද්ද වැඩි කරගන්න. හරි දැන් ඇහෙනවද නේ? කුරුල්ල එහෙම ගෑ ගන්න සද්ද නෝමල් එක ඇහෙනවද? හරි ගේම් එකේ සද්ද වැඩි කරගත්තා. මේ උඩ මීටර් ගාන එහෙම පෙන්නනවා ඈ. යෑහෙන්නේ ලස්සනට සවුන්ඩ් එක. මෙච්චර වෙලා කොහෙද නිකන් ගල් ගිල්ල වගේ ගේම් එක ගහලා සවුන්ඩ් එක මෙලව මගුලක් ඇහුන්නේ. දැන් 8 වෙනි මේකේ ඉන්නේ. මේකේ මේ අර මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන මේ පරිසර සීන් එක වෙනස් වෙනවා. කතාවක් තියෙනවා කියන්නේ මෙහෙම සීන් එකක් තියෙනවා. ඒ වුණාට තාම වෙනස් වුන්නේ නැහැ. ඒකයි මම මේ බැලුවේ මෙච්චර දුර ඇවිල්ලා.
ඉන්න වෙනස් වෙන්න ඕන. අඩු නැග ඵලයන් ගියා බය වෙන්න එපා. අඩේ ගියා. ඒ මං කිව්වේ මේ ෆුල් රියලිස්ටික් විදිහට අර බයිසිකලේ හැන්ඩල් වෙන විදිහ හැන්ඩල් කරනවා කියන්නේ අර මූව් වෙන විදිහ හදලා තිනවා. මොකක් හරි අවුල් සීන් එකක් ආව පටස් කාලා බ්‍රේක් ගහන්න ඕනේ. බ්‍රේක් සුපිරියරම දිනවා. දැක්කද බ්‍රේක් තියනවා වැඩ අඩු අත්තාගල්ල වැඩක් නැහැ කියන්නේ. අඩු ආයෙත් හතේ නම්බර් ප්‍රශ්නයක් නැහැ. දැන් ඉඳන් මචං අර උස තැන් වලින් එච්චර වේගෙන් යන්නේ නැහැ. වේගෙන් යන්නේ නැහැ වේගෙන්ම දානවා. අපි ඉස්සෙල්ලා බ්‍රේක් කරලානේ මේව කරන්න ගියේ. දැන් එහෙම සීන් නැහැ. රෙල්ලකෝ යන්න. I think මෙන්න මේ වගේ දැන් අන්න දැක්කද? අන්න. පොර හෙල්මට් එකක්ම දාගෙන ඉන්නේ. හෙල්මට් එක දාගෙන ඉන්න වැඩන්නේ වන් ෂොට් එකකින් අවුට් වෙනවා. නිකන් අර වෙන අර 3D level එකේ තියෙන ගේම් වලට වඩා මේක සුපිරි නේ බං. ඒ කියන්නේ අර ඒ ගේම් සාමාන්‍යයෙන් කලර්ෆුල් සීන් එකක් එන්න අවුල්නේ බං. තේරෙනවනේ මේ බයිසිකල් ගේම් වගේ. ඒවට මේ ගේම් එක නිකන් ඒ වගේ ඉච්චර අර මෙච්චර මේ බයිසිකලෙත් එක්ක සෙල්ලම් දාන්නත් බෑ. දැම්මනේ ඔය සෙල්ලමක්. අඩි මේ 8 වෙනි සීන් එක ගහ ගන්න බෑනේ බං. මුළු නෝමල් එකේ යන්න ඕනේ මේ පාර. නියුට්‍රල් යන් අපි. නියුට්‍රල් නෝමල් එකේ හරණමක් කියම ගහන්න හොඳ නේ. අඩෝ අපි බල්ල පුරනවා බං කරන්න දෙයක් නැහැ. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එකේ නොයිස් එකට කරන්න දෙයක් නැහැ. සත්තුත් ඉතින් පුරන්න බෑ. අඩු අරු සෑහෙන්න පුරනවා බං. අයියෝ. ඌව ගණන් ගන්න එපා හරි. දැන් නම් මචං අර බයිසිකල් එක ටිකක් වේගෙන් යද්දි බෑග්ග්‍රවුන්ඩ් එකේ සවුන්ඩ් එක අර ඇහෙනවා වැඩි අර නිකන් උලඟට මං හිතන්නේ මේ සිස්ටම් එක මේ වෙන ඇත්තනේ. දැන් නම් 8 වෙනි ලෙවල් එක පාස් කරන්න ළඟයි. ඕකේ ඔන්න පාස් කරා. මචං channel එකට subscribe කරගෙන යමන් නේ. මේ වගේ සුපිරි මොබයිල් ගේම්ස් ටිකක් තමයි මචං මම කරන්න හිතන් ඉන්නේ. කොහොම හරි channel එකට subscribe කරගෙන අපි ආතල් එකේ ගේම් එකක් ගහගෙන normal එකේ ඉමුවේ. මොබයිල් ගේම්ස් ගොඩක් කට්ටියට ප්ලේ කරන්න පුළුවන් මොබයිල් නේ බා. ඒ නිසා මොබයිල් ගේම්ස් කියන normal එකේ ප්ලේ කරා. මටත් ඉතින් එහෙම තමයි. මටත් ඉතින් එහෙම ලොකු සීන් එකක් නැහැ. මොබයිල් තමයි මචං මම ප්ලේ කරන්න හිතන්නේ. අඩු අනියා කනාවට සෙට් වුණ ගේම් එකක් මේක. බලන් ගියා ඒක. කලින් මට මේක ඉවර කරගන්න බැරි වුණා. බැරි වුණා කියන්නේ මේ normal එකේ play කරලා තියනවා. මේකේ තව ඉස්සරහට ඒවා තියෙනවා. අර මම background එක වෙනස් වෙනවා කිව්වේ. ඒ වගේ scene තියෙනවා. ඒ වගේ scene නම් මම normal එකේ දැකලා තියනවා. මේ ඒවා නම් fast වෙන මම game එක play කරලා තියනවා. හැබැයි මට ඉවර කරගන්න බැරි වුණා game එක. ගක්කරි scene එකක් කියලා ඒ දවස්වල නෑ ඒ කාලේ නෙමෙයි. අනේ මන්ද කොහොම හරි ගේම් එක මට ඉවර කරගන්න බැරි වුණා. මෙතනින්ද මං ඉස්සෙල්ලා කෙලවුණා. නෑ ඒ 8 වෙනි සින් එකෙන්නේ. මෙයිලා 9 වෙනි ලෙවල් එකනේ. අන්න 10. මං හිතන්නේ ලෙවල් 10යි තියෙන්නේ එක. ලෙවල් 10න් ඊළඟ මේකට මාරු වෙනවා. හිතන විදිහට එහෙම තමයි මට මතක. ඕබා බ්‍රේක් ගහද්දි සද්දයක් ඇහෙනවා කියන්නේ. වැඩ දන්න නිසා මචං ගානට හැන්ඩල් කරගන්න පුළුවන්. පස්සට එන්න සුද්දා. පස්සට යන්න සුද්දා. පස්සට යන්න. ගියා. අරේ. මේ හොඳට බලන් ඉන්නකො කට්ටිය මේ මූ බයිසිකලේ පදිනකොට අර බයිසිකලේ පදින විදිහට මූව් වෙන විදිහත් නිකන් එන අතල්ලයක් තියෙනවා.
ඒකත් නිකන් බලන් ඉන්න සුපිරි ආතල්ල. යමං සුද්ද යමං සුද්ද යමං සුද්ද යමං කොකොකෝ දැන් ළඟ ඉතාමත් ආසන්නයි අඩි නෑ බං. මේකද මේ බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් වෙන සීන් එක නෑ මට මතකයි නිකන් එන ඩාර්ක් සීන් එකේ නිකන් අර කරුවල සීන් එකේ වෙනස් වුණා. මේක නිකන් මේ ලෙවල් 11 වෙනි ලෙවල් එකනේ මම දැන් ඉන්නේ. ගන්න බැරි සීන් නේද තියෙන්නේ නෑ. ගියා අන්න බැරි සීන් යන්නේ. ඉතින් බං මේකේ දැන් එන්නම් අර ඉරක්කෙන් පායලා තියෙනවනේ. ඉස්සෙල්ලා අපි රෑ ගියේ රෑ ඉඳන් උදේ වෙනවා දවල් වෙනවා හවස් වෙනවා එහෙම සීන් එකක් තමයි මචං මං හිතන විදිහට තියෙන්නේ. ඒ කියන්නේ මේක අපිට වෙන ලෙවල් එකක් නැද්ද දැන් කීයද 1800 මීටර් 1800 පාස් කරගෙන යන්නේ මචං දැන් 1900යි වුණා දැන්. ඉන්ටර්ලෙක් ජානේ එකට අඩෝ මේ පාර නම් යනවා මචං. මේ ලෙවල් එක ඉවර කරනවා මේ පාරේ. ආගන්න සුද්දා පා ගියා කියන්නේ මේකේ මේන් ලෙවල් මං හිතන්නේ 10ක් කරේ 11ක් කරේ 10ක් ඇත්තේ නේ බා. බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් වෙන එක තමයි ඉතින් ලෙවල් එක කියලා කියන්නේ. ඒ වුණාට ආතල් ගේම් එක මං කියනවනේ ප්ලේ කරලා බලන්න ඔක් කට්ටි. එහෙම ලොකු සීන් එකක් නෑ හරි අර ලොකු අනම් මගුලක් නෑ මේකේ. ඒ වුණාට මේ ප්ලේ කරගෙන යද්දි නිකන් ගේම් එක ආතල්. ඒ සීන් එකට තමයි ඉතින් ප්ලේ කරලා බලන්න කියලා කියන්නේ ඔයාලට. මේ වගේ පොඩි MB ගණන් තියෙන ගේම්ස් මචං සුපිරි ආතල් නෑ. සමහරක් තියෙනවා මම ගහලා තියෙනවා හරිද? මේ කියන්නේ එන්න පොඩි ගේම් එක සාමාන්‍යයෙන් ඩවුන්ලෝඩ් කරද්දි ඒ වුණාට ගහගෙන යද්දි නිකන් අර එන ලොකු ගේම් එකකටත් වඩා පට්ට එක්ස්පීරියන්ස් එකක් ගේම් එකෙන් ගන්න පුළුවන් බා. එහෙම සීන් තියෙනවා. දැන් 12 වෙනි සීන් එක. දැන් නම් අවුට් වුණත් ප්‍රශ්නයක් නැහැ. මුලදී නම් මොකද මේ ආයෙ රීස්ටාර්ට් වෙන්නේ මේ ලෙවල් එකේ නන්නේ. වත් කරේ අනතුරු සීන් එක ඊව වැටුනොත් ෂේප් එකේ නෝමල් එකේ බ්‍රේක් එක ගහන්න ඕන. මොකද නිකන් ඉල්ලන් ගන්න. මෝ හෙල්මට් එක දාගෙන ඉන්නේ වැඩක් නැහැ. උච්ච උඩ රෝදේ පොඩ්ඩක් මේ වුණාපම් මේ එල්ලෙනවා. කලින් PC එකෙත් තිබ්බම මේ වගේ සුපිරි ගේම් එකක්. PC එක කියන්නේ මවුන්ටන් බයික් මොකක් කර සීන් එකක් තිබ්බේ මේ වගේ බයිසිකල් ගේම් එකක්. මේ මොකද්ද මේ මිනි ගේම්ස් වල තිබ්බේ ඒක. ඒකත් සුපිරි ගේම් එකක්. ඉස්සර ඉස්කෝලේ හිම ගියාම මචං ඔය ගේම් එක තමයි අපි ආයෙත් ඒ දවස්වල නම් සුපිරි සීන් එකක්. ඔයාගේ නෑනේ ලැබ් එකට ඔය ගේම් එක ගහන්න. මේ පීරියඩ් එකක් තිබ්බද අපි ගියා ඒ ගේම් එක හොයන්න. වැස්සකුක් ගහනවා බා. ඊළඟ ගේම් එක විදිහට නිකන් අපි වෙන මොකක් කරේ වෙන එකක් ගහමු. නිකන් අර 3D level එකේ ගේම් එකක් අපි ගහමු. සුපිරි මොබයිල් ගේම් එකක්. මේක මම නිකන් මේ ටෙස්ට් කරන්න ගහන්නේ. ටෙස්ට් කරන්න ගහන්නේ කියන්නේ එහෙම එකක් නෙවෙයි. ගේම් එක සුපිරි. මට නිකමට අහම්බෙන් හිතුණා මේක පොඩ්ඩක් ප්ලේ කරන්න ඕනේ කියලා. දැකලා නැති කට්ටියට ඉතින් ඔන්න අපි මේක ප්ලේ කරන්න ඕනේ ගේම් එකක් නම් හොයනවා නම් නෝමල් ඕන කෙනෙක්ට ගහන්න පුළුවන්. පෙල්ලුණා ඕන කෙනෙක්ට ගහන්න පුළුවන්. ඒ කියන්නේ ඕන කෙනෙක්ට කියන්නේ නෝමල් ඕන ෆෝන් එක වැඩ Android. ඒ වගේ level එකකින් මෙයක් අනිකන් ඉතර වෙන්න දානම්මනම් මොන වගුලක්වත් නැහැ. ඒ හින්දා
යාර අකුණු ගහනකොටත් සුපිරි සද්දයක් යනවා කියනකො මේකේ. සුපිරි. ඇස්ස සද්දේ අකුණු සද්දේ නිකන් හුලං කපාගෙන යන සද්දේ. යෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් කොටින්ම කිව්වොත් ඉතින් මේක තමයි මේ ගේම් එකේ කරන්න තියෙන්නේ. පදින්න තමයි තියෙන්නේ මේක. එහෙමත් කිව්වට මචං මේකේ පට්ට ඉවසීමක් තියෙන්න ඕනේ ගේම් එකේ. එහෙම නෝමල් එකේ ප්ලේ කරන්න බෑ. ඉතින් ප්ලේ කරලා බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මම ලින්ක් එක දාන්නම් යටින් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ප්ලේ කරලා ආදල්ලයක් ගන්න කොහොම හරි ඉතින් channel එකත් subscribe කරන්න. ඔය වගේ වань normal දේවල් නේ කියන්න දෙයක් නැහැ නේ. channel එකත් subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා ගේම් එකත් play කරලා ඔයාලත් ආතල් එකක් ගන්න. එහෙනම් ඉවර කරන්න අන්නේ වීඩියෝ එක. මම නම් හැබැයි මේ ගේම් එක ගහන වීඩියෝ ඉවර කරා නේ. එහෙනම් guys මං ගියා.